මට මගේ රට නියෝජනය කරලා මට ඒ දේ අචීව් කරන්න පුළුවන් වුණ එක ගැන ඇත්තටම ක්‍රීඩකයෙක් විදියට ගොඩක් සතුටුයි. රෙකෝඩ්ස් තිබ්බා. හැබැයි රට වෙනුවෙන් මම හිතනවා මට තව තරඟ දිනවන්න පුළුවන් කියලා. ඉතින් මම ඒක ඉස්සරහටත් රට වෙනුවෙන් උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද තරඟයේ පිටිකරුවන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් එක තරඟයක් අපි එහෙම ක්‍රීඩා කරා කියලා අපි ඕවර් කොන්ෆිඩන්ස් ගන්නෙත් නැහැ. අපි බලන්නේ කණ්ඩායමක් විදියට ඒක කන්සිස්ටන්ට් කරන්න කොහොමද කියන්නේ. මොකද අපි පිළිගන්න ඕන අපි පහුගිය තරඟාවලි කීපෙම අපි පහුගිය කාල සීමාවෙම අපි කන්සිස්ටන්ට් නැතිකමක් පෙන්නුණා. අපේ ඩිපාර්ට්මන්ට් තුනෙන් මම බැටින් ගැන විතරක් නෙවෙයි කියන්නේ ඩිපාර්ට්මන්ට් තුනෙන් ඉතින් ඒක අපි මම හිතන්නේ හදාගමින් ඉන්නවා. ඉතින් අපි ඒක කරන්න ඕන අපි ඉක්මනට ඒක හදා ගන්න ඕන. මොකද අපිට මම ඉස්සරින් කිව්වා වගේ වර්ල්ඩ් කප් එකක් වගේ මේජර් තරඟාවලියකට යනකොට මේජර් ටූර්නමන්ට් එකකට යනකොට අපිට මිස්ටේක්ස් කරන්න පුළුවන් ප්‍රමාණය අපි අඩු කරගන්න ඕන අපිට තරඟ ජයග්‍රහණය කරන්න. ඉතින් මම හිතන්නේ මේ ජයග්‍රහණයෙන් එන කොන්ෆිඩන්ස් එකත් තරඟ ඉතින් ඊළඟ තරඟ තුන හොඳ තරඟ තුනක් තියෙන්නේ එංගලන්තයේ එක්ක. ඉතින් මම හිතන්නේ ඒක අපි හොඳින් ක්‍රීඩා කරොත් අපිට ඒ කොන්ෆිඩන්ස් එක අරගෙන අපි වර්ල්ඩ් කප් එකට යන්න පුළුවන්. අපිට මේ තරඟාවලියට එනකොට අපිට තිබුණේ වර්ල්ඩ් කප් එකට තරඟ 6ක්. ඒකෙන් අපි පළවෙනි තරඟේ පරාජය වුණා. ඉතින් දෙවෙනි තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. තුන්වෙනි තරඟයත් ක්‍රීඩා කරනකොට වර්ෂාවෙන් බාධා එල්ල වෙලා ඒ තරඟේ පටන් ගත්තා. ඉතින් අපිට ඕනුනේ කණ්ඩායමක් විදියට විනින් මොමන්ටම් එකක් තියාගෙන යන්න. ඉතින් මම හිතන්නේ ඒක අපි මේ තරඟෙන් පටන් ගත්තා. ඉතින් අපිට තව තරඟ 3ක් විතරක් තියෙන්නේ වර්ල්ඩ් කප් එකට කලින්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ විදියටම මේ දේම ඊළඟ තරඟ 3ටත් අරන් ගිහිල්ලා ඒ කොන්ෆිඩන්ස් එක අරන් යන්න. මොකද වර්ල්ඩ් කප් එකක් එනකොට අපි බලන්න ඕන කණ්ඩායමක් විදියට එක ප්ලේ කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ප්ලේයර්ස්ලා ඉන්න 15 දෙනාම ඉන්න 17 දෙනාම ඒ කොන්ෆිඩන්ස් එකේ ඉන්නවද කියන එක වර්ල්ඩ් කප් එකක් වගේ තරඟාවලියකට යනකොට මේජර් තරඟාවලියකට යනකොට ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා මේ තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි හැමෝම දන්නවා මාලි අයියා මොනවාද මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ සහ එයාගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. ඉතින් මම හිතන්නේ මෑත කාලේ රිටයර් වෙච්ච ක්‍රීඩකයෙක් විදියට එයා මේ ගේම් එක ගොඩක් ප්ලේ කරලා තියෙන ක්‍රීඩකයෙක් විදියට එයා රට වෙනුවෙන්ද ලීග්ස් වලද ඒ වගේම දැන් ලීග්ස් වල කෝච් කරනවා. ඉතින් මම හිතන්නේ එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. ඉතින් අපි මම කලින් කිව්වා වගේ අපි ඒ හැම කෙනාගේම එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ හරි විදියට යූස් කරොත් මම හිතන්නේ අපිට ඉස්සරහ තරඟ හොඳින් ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙනවා.